ආයුබෝවන් එම්එම්ආ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ බෝල්ලු මාළු හොදි එකක්. මිරිසට තමයි හදන්නේ. බෝල්ලු මාළු උකු ගතියට රසට හදාගන්නේ කොහොමද කියලා අද මම වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. මේ හොදි එක හරිම රසයි. ඒ වගේම අර ඇල් වතුර වගේ නැතුව හොඳට උකු ගතියට හදාගන්න විදිහ මම කියලා දෙනවා. ඉතින් ඔයාලා මගේ channel එකේ වීඩියෝ බලන්නේ අද නම් ඔයාලා ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් channel එක subscribe කරලම මට උදව්වක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා දාන like එක, comment එක මට ගොඩාක් වටිනවා. like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. අද මම බෝල්ලු මාළු ග්‍රෑම් 250කින් තමයි මේ හොදි එක හදන්නේ. මාළු ටික තරමක ප්‍රමාණයේ කෑලි වලට මම කපාගෙන තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මාළු ටික හොඳට හොදලා ඇතිලියකට එකතු කරගන්නවා. ඊළඟට බ්ලෙන්ඩර් කප් එකට මිරිස් කුඩු පුරවලා තේ හැඳි දෙකක් මම එකතු කරගන්නවා. ගම්බිරිස් කුඩු පුරවලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඉතින් මිරිස් වර්ග ඔයාලා සැරකන ප්‍රමාණය අනුව අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. දැන් මම ගෙදර හදාගත්ත මස්කරි 3-5කින් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මේ මස්කරි 3-5 එක දාලා කෑම හැදුවම හරිම රසයි, හරිම සුවඳයි. ඉතින් channel එකේ තියෙනවා මම මස්කරි 3-5 හදන වීඩියෝ එක ඔයාලට බලලා හදාගන්න පුළුවන්. ඊළඟට කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ගොරක පේස්ට් එකෙන් යෝගට් හැඳි එකක් එකතු කරගන්නවා. සුදු ලුණු ටිකක් කපලා එකතු කරගන්නවා. කුරුඳු පොත්තයි, කරාබු නැටි දෙකයි, එනසල් දෙකයි එකතු කරලා කරපිංච ටිකකුත් එකතු කරලා ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න. මේ විදිහට බ්ලෙන්ඩර් කරාම හොදි එක උකුවට හදාගන්න පුළුවන්. ඒකයි බ්ලෙන්ඩර් කප් එකට දාලා මේ සේරම බ්ලෙන්ඩර් කරගන්නේ. මේ මිශ්‍රණය බ්ලෙන්ඩර් කරාට පස්සේ මේ මිශ්‍රණය මාළු එකට එකතු කරගන්නවා. දැන් ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරලා දැන් සැරින් සැරේට කෑලි පොඩි වෙන්නේ නැතුව උඩින් හැඳි ගාමින් උයා ගන්නයි තියෙන්නේ. ඉතින් මේ හොදි එක ඔයාලට පේනවා ඇති උකු ගතියට තියෙනවා. ඒ වගේම රසයි, සුවඳයි. මේ හොදි එකත් එක්ක බත්, පාන්, රොටි, ඉන්දියාප්ප, පිට්ටු, පරාටා මේ ඕන දෙයක් කන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. තවත් රසවත් රෙසිපි එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.